Hi guys, ඉතින් ඔන්න ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න කිව්වා වගේම flower bouquet business එකේ part 2 කොටස තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකේදී අපි විශේෂයෙන් කතා කරන්නේ flower bouquet එකක් delivery කරගන්නේ කොහොමද, delivery service මොනවද, ඒ වගේම flower bouquet එකක් හදාගන්න materials ගන්න කොහෙන්ද, materials මොනවද ඕනි වෙන්නේ, ඒ දේවල් ගැන. වැඩි කතා නැතුව එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම කරේ මගේ ඕඩර් බුක් එක ෆිල් කරගත්ත එක. අද දවසේ තිබ්බ ඕඩර් වල ඩීටේල්ස් ටික ලියාගෙන ඊට පස්සේ ගියේ මගේ ඕඩර් එක රෙඩි කරන්න. ඉතින් මට ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බ ජායනි ලුසිෆර් කැටින ෆ්ලවර් බුකේ එකක් හදන්න. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකත් මම වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ෆ්ලවර් බුකේ එක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට ඕඩර් බුක් එකක් හරියාකාරව කරගෙන යන විදිය දැනගන්න ඕනේ නම් ඒකත් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම ඉස්සරහා vlog එකකදී මම ඒ ගැන විස්තර ඔයාලට අරන් එන්නම්. මොකද ඒක බිස්නස් එකකට ගොඩක්ම වටිනවා. මම දැන් ඕඩර්ස් රෙඩි කරන අතරේ අපි අපේ පළවෙනි ටොපික් එක ගැන කතා කරමු. ඉතින් මම පළවෙනියටම කතා කරන්නේ ඩිලිවරි සර්විස් ගැන. ඩිලිවරි සර්විස් ගත්තාම ඔයාලට රජයේ පෝස්ට් ඔෆිස් හරහා පාර්සල් ඩිලිවරි කරන්න පුළුවන්. ඒ වගේම තමයි courier service හරහා ඩිලිවරි කරන්න පුළුවන්. ඔයාලා අලුතෙන් නම් බිස්නස් එක පටන් ගන්නේ මම රෙකමන්ඩ් කරන්නේ රජයේ පෝස්ට් ඔෆිස් එක හරහා පාර්සල් ඩිලිවරි කරන්න කියලා. ඒකට හේතුව තමයි ඩිලිවරි charge එක ගොඩක් අඩුයි ඩිලිවරි සර්විස් වලට වඩා. ඉතින් ඒ වගේම තමයි ඒකෙදී ඩිලිවරි charge එක හැදෙන්නේ පාර්සල් එකේ බර අනුව. මම ඒක වීඩියෝ එකේ ඇටච් කරන්නම්. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. මොකද ඔයාලා කස්ටමර්ස්ලට ඩිලිවරි charge එක කියද්දී ඒක ගොඩක් වටීවි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඩිලිවරි සර්විස් ගැන කතා කරාම මුලින් අපි ඩිලිවරි සර්විස් එක රෙජිස්ටර් වෙන්න ඕනි. ඒකෙදි කොස්ට් එකක් අය කරනවා. ඒ වගේම තමයි අපි බිස්නස් එකක් මුලින් පටන් ගත්තී අපිට දවසට පාර්සල් 10ක් වගේ ඒ කියලා අපිට හිතන්න බෑනේ. සමහර දවස්වලට පාර්සල් 1යි 2යි උපරිම 5යි ඒ වගේ නෙවෙන්නේ. ඉතින් ඒ පාර්සල් ප්‍රමාණය ඔයාලට පෝස්ට් ඔෆිස් එකට ගිහින් දෙන්න බැරි කමක් නෑනේ. ඒකයි අපි මුලින්ම බිස්නස් එක පටන් ගන්නවා නම් අපිට යන කොස්ට් එක ගැන ගොඩාක් හිතන්න ඕනි. මොකද පාඩු පිට බිස්නස් කරන්න බෑනේ. ඒ වගේම තමයි ඩිලිවරි සර්විස් එක රෙජිස්ටර් වුණොතින් ඒගොල්ලෝ ගේ ගාවට එනවා පාර්සල් ටික අරන් යන්න. නමුත් අපේ හැම ප්‍රදේශයකම ළඟින්ම පෝස්ට් ඔෆිස් තියෙනවනේ. ඉතින් මුල් දවස් ටිකේ ඔයාලා පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පාර්සල් බාර දීලා බලන්න. සාමාන්‍යයෙන් ඩිලිවරි එකකට යන දින බැලුවහම ඩිලිවරි සර්විස් තියෙනවා. one day ඩිලිවරි සර්විස්. ඒ කියන්නේ අපි අද පාර්සල් එක ඩිලිවරි එකට බාර දුන්නාම හෙට පාර්සල් එක ලැබෙන විදියට. ඉතින් අපි ඊළඟ ටොපික් එකට යන්න කලින් තවත් ඕඩර් එකක් පැක් වෙන විදිහ බලමු. ඉතින් මේ ඕඩර් එක රෙඩි වෙන්නේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න නංගි කෙනෙක්ට. එයා මම දාපු කලින් වීඩියෝ එක දැකලා මගේ WhatsApp එකට මැසේජ් කරලා තිබ්බා. අක්කේ මම මේ බිස්නස් එක අලුතෙන් පටන් ගන්න යන්නේ. මට ඒකට හොඳ පැකේජ් එකක් හදලා දෙන්න කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරේ මේ පැකේජ් එක. ඉතින් මගේ කලින් වීඩියෝ එක ගොඩාක් දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බා. ඔයාලට ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් ඔයාලගේ වටින කාලය කැප කරන් ඒ වගේ ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බ එකට. ඒ වගේම මේ ෆ්ලවර් බුකේ මැටීරියල්ස් ගන්න කොහෙන්ද කියලා අහලා තිබ්බා. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු ඉස්සරහට. දැන් බලමු මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන අයිටම්ස් මොනවද කියලා. මේ පැකේජ් එකට glue stick pieces 30කුයි, barbecue stick pack 2කුයි, golden butterflies ලා දෙන්නෙකුයි, silver butterflies ලා දෙන්නෙකුයි, pearls 50කුයි, ඊට අමතරව එක වර්ගකින් wrapping papers 2 ගාන එන්න wrapping වර්ග 10ක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම glue gun එකක්, snow wrapping යාරයක්, ඒ වගේම තමයි පාට වර්ග 10කේ අඟල රිබන් රෝල් 10ක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම මේ පැකේජ් එක හදලා තියෙන්නේ ෆ්‍රී ඩිලිවරි විදිහට. මේ පැකේජ් එක හදද්දී මට හිතුණ ලොකුම දෙයක් තමයි මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම WhatsApp වලට ආපු මැසේජ් වලින් ඔයාලටත් මේ පැකේජ් එක හඳුන්වලා දුන්නොත් ගොඩක් හොඳයි කියලා. මොකද මේ පැකේජ් එක මම හදලා තියෙන්නේ මල් 10 ෆ්ලවර් බොකේස් 10ක් හදන්න පුළුවන් වෙන විදිහට. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට නම් ඇත්තටම ගොඩක් වටින පැකේජ් එකක් තමයි මේ. ඉතින් ගොඩක් අය මට මැසේජ් කරලා තිබ්බා නංගි මං ඉන්නේ හම්බන්තොට, මං ඉන්නේ මාතලේ, මට දුර වැඩි පෙටාවලට ගිහින් බඩු ටික ගේන්න
ඔයාගෙන් මට බඩු ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අයට තමයි මේ විශේෂම පණිවිඩේ. ඔයාලට කස්ටමයිස් පැකේජ් වගේම මේ වගේ ඔෆර් පැකේජ් මගෙන් ගන්න පුළුවන්. මේ පැකේජ් එක ගොඩක්ම වාසි වෙන්නේ ඇයි කියලා දන්නවද? මේ පැකේජ් එක මම හදලා තියෙන්නේ ෆ්ලවර්ස් 10 ෆ්ලවර් බොකීස් 10කටනේ. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලවර්ස් 10 ෆ්ලවර් බොකේ එකක් 1500 අඩුම ගාන සමහර නම් 1200ට විකුණනවා මම දැකලා තියෙනවා. නමුත් 1500ට විකුණන්න පුළුවන්. හැබැයි හොඳම ක්වොලිටියෙන් හදන්න. ඔයාට මතකයි නේද මම කලින් වීඩියෝ එකේ ෆ්ලවර් බොකේ එකක් හැදුවා. ඒකට සාමාන්‍යයෙන් මට රුපියල් 17,200ක් අතර වගේ මුදලක් ගියා ෆ්ලවර් බොකේ එක හදලා ඉවර කරන්න. ඉතින් බිස්නස් එකක් කරනවා නම් ඇත්තට මේ වගේ බුක් ෂොප් වලින් වගේ අරගෙන ෆ්ලවර් බොකේ එක හදන එකේ තීරුමක් නැහැ. කිසිම ලාභයක් නැහැ. අපේ මහන්සියටත් කිසිම වටිනාකමක් නැති වෙනවා ඒකෙන්. මේ 7500 පැකේජ් එකට ඔයාලට යන්නේ එක ෆ්ලවර් බොකේ එකකට රුපියල් 750ක් වගේ. ඒ වුණාට මේකට ඉන්ක්ලූඩ් වෙනවානේ ග්ලූ ගන් එකක්. ඒ කියන්නේ ඒක ඕගොල්ලන්ට ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද හැම ෆ්ලවර් බොකේ එකකටම වගේම ග්ලූ ගන් එක ඕනි වෙනවා. ඉතින් එතකොට කොස්ට් එක කියලා බැලුවාම එන්නේ රුපියල් 695ක් වගේ. සාමාන්‍යයෙන් මේ පැකේජ් එක අරන් ෆ්ලවර්ස් 10 බොකීස් හැදුවොත් ඔයාලට ෆ්ලවර් බොකේ එකට එකක් තියලා මිල තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට අපිට ෆ්ලවර් බොකේ එකට කොස්ට් වෙන්නේ රුපියල් 700යිනේ. එතකොට ඔයාලට 1500ට දුන්නාම එකට එකක්ම තියෙනවා. මොකද අපි බිස්නස් එකක් පාඩුවට කරන් යන්නේ නැහනේ. අද දවසේ හදලා ඉවර කරන්න තිබ්බ ඕඩර්ස් 3 නම් හදලා ඉවරයි. ලුසිෆර් කැටින් මේ ලස්සන ෆ්ලවර් බොකේ එකයි. ඊට අමතරව රිබන් රෝල් 6යි, සිල්වර් බටර්ෆ්ලයි පැක් එකයි. ඊටත් අමතරව මේ 7500 ඔෆර් පැක් එකයි තමයි අද රෙඩි වුණේ. ඉතින් අපි දැන් මැටීරියල් ගැන කතා කරමු. ඔයාලට මගෙන් අර 7500 පැකේජ් එක වගේම ඔයාලගේ බජට් එක අනුව කස්ටමයිස් කරලා පැකේජ් රෙඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මම පෙන්නන්නේ සාම්පල් මැටීරියල්ස්. මම මේ වීඩියෝ එකේදී මගේ WhatsApp නම්බර් එක මෙන්ෂන් කරන්නම්. ඒකට මෙසේජ් එකක් දාලා සියලුම විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මේවැ ප්‍රයිස් එක්කම. ඒ වගේම තමයි ළමයි මම මේ ටිකේ මගේ ස්ටඩීස් පැත්තට තමයි ගොඩක්ම ફોකස් කරලා තියෙන්නේ. ඉතින් පාඩම් කරලා ඉතුරු වෙන ටයිම් එකේදී තමයි මම මේ ෆ්ලවර් බොකීස් හදලා අපේ අක්කගේ ෂොප් එකට දාලා සෙල් කරගන්නේ. ඉතින් මම මේ ටිකේදී සෝෂල් මීඩියා FB TikTok pages ඔක්කොම නතර කරලා තියෙන්නේ. හැබැයි ළමයි මට ගොඩක් ලොකු ආසාවක් තියෙනවා මේ ස්මෝල් බිස්නස් කරන්න ඉනාස් ගෑල් ළමයිට සපෝට් සිස්ටම් එකක් හදන එක. ඉතින් ඒ වෙනුවෙන් මං හිතන් ඉන්නේ WhatsApp channel එකක් හදන්න. ඒකට ඔයාලත් කැමති නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන් යන්න හොඳද? ඒ වගේම මේ මම පෙන්නන heart shape මල් බොකේ එක ඊළඟ වීඩියෝ එකේදී මං හදන විදිය සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි අනිත් වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු. මේ වීඩියෝ එකට කැමතිද? මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරන් යන්න.